දයාබර දුවල පුතාලා නිදුක් නිරෝගීව ඇති කියලා මම හිතනවා. අද අපි බලමු රසම රස බටර් කුකීස් ටිකක් හදාගන්නේ කොහොමද කියලා. පාන් පිටි කප් 3යි. icing sugar කප් 1/2යි. ලොකු හැන්දේ තියෙන වැනිලා මේස හැන්දි 1යි. පොඩි හැන්දේ තියෙන ලුණු තේ හැඳි කාලයි, බිත්තර 1යි. මෙතන තියෙනවා බටර් ග්‍රෑම් 185ක්. මම මෙතන අරගෙන තියෙනවා ෆුල් ක්‍රීම් මිල්ක් එක. ඒකෙන් මං කිරි කෝප්ප භාගයක් ගන්නවා. ඉස්සෙල්ලාම අපි පාන් පිටි ටිකයි ලුණු ටිකයි හොඳට කලවම් කරගෙන පැත්තකින් තියාගමු. අපි මේක හොඳට කලවම් කරගමු. ලුණු හැමතැනටම වැදෙන විදිහට. ඒකටලා අපි ඒක පැත්තකින් තියාගමු. දැන් අපි තව භාජනයක් අරගෙන මේ icing sugar ටිකයි අපි අරගෙන තියෙන බටර් ටිකයි හොඳට බීට් කරගමු. ලස්සන පාට ක්‍රීම් එකක් හැදෙනකන්. ඉස්සෙල්ලා අපි පොඩක් මේක මෙහෙම කලවම් කරගෙන ඉමු. නැත්තම් සීනි විසිරෙන්න බලනවා. දැන් අපි මෙතන එක ඔන් කරගමු. මේ විදිහට ටික වෙලාවක් බීට් කරලා අපි වටේ තියෙන ක්‍රීම් එකතු කරගමු. ආපහු එක තැනකට එකතු කරගමු. මේ විදිහට එකතු කරගෙන තව විනාඩි 5ක් විතර ආපහු බීට් කරගනිමු. මේ බලන්න ලස්සන ක්‍රීම් පාටක්. ඉස්සරලා අපි එකතු හැන්දෙන් මේ ටික එකතු කරනකොට ගොඩක් ටයිට් එකට තිබුණේ. මේ බලන්න මේ වගේ මේ ටෙක්ස්චර් එකට තමයි අපි මේ සීනි බටර් ක්‍රීම් එක හදා ගන්න ඕනේ. දැන් අපි මේ බිත්තරේ කඩලා මේ ක්‍රීම් එකට එකතු කරලා විනාඩි 3ක් විතර ආපහු බීට් කරගනිමු. මෙන්න මම දැන් බිත්තරේ කඩලා එකතු කරගත්තා. මෙන්න මම බිත්තර එකත් විනාඩි 3ක් බීට් කරගත්තා. මේකේ තිබුණු වැනිලා ටික තමයි මම මේ එකතු කරගත්තේ. එකතු කරනවා මම අරගෙන තියෙන ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයේ මේ කප් භාගයේ මම එකතු කරනවා. ඒකටලා ඒකත් විනාඩි 2ක් විතර බීට් කරගන්නවා. දැන් මම සීනි මිශ්‍රණයත් එක්ක කිරි වැනිලා මේ විදිහට මිශ්‍ර කරගන්නවා. හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් බීටර් එකෙම මිශ්‍ර කරගන්න. මගේ බීටර් එකේ මේ ලෙවල් 1 එක වැඩ කරන්නේ නැහැ. මොකක් හරි වෙලා ඒක වැඩ කරන්නේ 3න් 4න් එහා තමයි වැඩ කරන්නේ. ඒ නිසා මම මේ විදිහට අතේ මිශ්‍ර කරගන්නවා. දැන් අපි අරගෙන තියෙන පිටි ටික මේ මිශ්‍රණයට එකතු කර මිශ්‍ර කරමු. මේක මේ විදිහට මේ හැඳි දෙක වගේ එකතු කරමින් මිශ්‍ර කරන්න ඕනේ. එක පැත්තටම මිශ්‍ර කරන්න.
මේ තමයි මම හදාගත්ත බටර් කුකීස් මිශ්‍රණය. අපි දැන් කුකීස් ටික හදාගනිමු. මේ වගේ අතින් ඔයාලට රෝල් කරලා බෝලයක් හදලා මේ තියාගන්න පුළුවන්. මොකද මේක රස්නෙට විසිරෙනවා. ඒ නිසා ගොඩාක් ලොකු බෝල හදන්න එපා. පොඩ්ඩක් මේ ගානට වගේ හදලා මේ විදිහට දුරින් තියාගන්න. මේ බලන්න මේ දෙක අතරේ පරතරේ. මොකද මේක මේ තරමට ලොකු වෙනවා. මම දැන් මේ විදිහට කුකීස් ටික හදාගත්තා. මම මේක දැන් ෆ්‍රිජ් එකේ පැය භාගයක් තියනවා. ෆ්‍රිජ් එකේ යට කොටසේ තියන්නේ. ඔයාලට පුළුවන් මේක මේ මොනවා හරි ඩිසයින් කරලා එහෙම උනත් කරගන්න. මම මුකුත් ඩිසයින් කරේ නෑ. මේ මම ෆ්‍රිජ් එක ඇතුලේ තියාගත්තා. මම තට්ටු දෙකක් හදාගෙන තියනවා. මේ විදිහට දුරින් තමයි අපි මේ බෝල තියාගන්න ඕනේ. එන්න මම දැන් විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ තියාගෙන තිබුණු බටර් කුකීස් ටික පරන් එකට දැම්මා. මම අංශක 180ට තමයි up and down heat වෙන්න දාලා තිබ්බේ. විනාඩි 20කින් මම කුකීස් ටික පොරණුවෙන් එළියට ගත්තා. තමා මම හදාගත්ත බටර් කුකීස් ටික මේ බාණ්ඩ ලස්සනට තියෙනවා. මේ බලන්නකෝ මේ බටර් කුකීස් එකේ ඇතුළ කොහොමද කියලා. මේ හරි සොෆ්ට්. මේ ෆරන් එකෙන් ගත්ත ගමම්ම ඇත්තටම මේක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. ඔයාලගේ ගෙවල් වල පොඩි අය එහෙම ගොඩාක් කැමති වෙයි මේ කුකීස් එකට. එහෙමනම් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට සුවදායක දවසක්. ආයුබෝවන්.